පාඩම පටන් ගන්න කලින් මුලින්ම මතක් කරනවා අපේ ICT EduPro YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. අද අපේ පාඩමය තමයි සංයුක්ත තාර්කික ద్వාර. අපි කලින් වීඩියෝ එකේදී මූලික තාර්කික ద్వාර කතා කරා. මේ වීඩියෝ එක බලන්න කලින් මම ආරාධනා කරනවා අපේ කලින් වීඩියෝ එක බලලා එන්න කියලා. හරි. එතකොට අපි කතා කරමු අපි අද සංයුක්ත තාර්කික ద్వාර ගැන. සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර. එතකොට ඒකේ අපි මුලින්ම කතා කරමු නෝ කියන ගේට් එක. නෝ ద్వාරය. නෝ ద్వාරයේ ඒ අපි පරිපතේ ඇන්දොත් මෙන්න මේ විදිහට. නෝ ద్వාරේ පරිපතේ ඇන්දොත් මෙන්න මෙහෙම. A කියලා ඉන්පුට් එකක් තියෙනවා, B කියලා ඉන්පුට් එකක් තියෙනවා, මෙතන R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා, මෙතන Q කියලා බල්බ් එකක් තියෙනවා. එතකොට අපි මෙතන ලිව්වොත් A B Q කියලා A B කියන්නේ ඉන්පුට්, Q කියලා කියන්නේ අවුට්පුට් එක. එතකොට අපි බලමු මේ ඉන්පුට් දෙකම බිඳුව නම් ඒ කියන්නේ A B කියන තාර්කික ద్వාර දෙක මේ A B කියන ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙනකොට බලන්න අපි මම කිව්වා කලින් පාඩමේදී R කියන්නේ ප්‍රතිරෝධයක් කියන්නේ ධාරාව ගමන් කිරීමට බාධාවක්. ඒ කියන්නේ අපි පාරවල් දෙකක් තියෙනවා. පාරවල් එක පාරක් අපහසු පාරක්, එක පාරක් පහසු පාරක්. එතකොට අපි පාරවල් දෙකෙන් අපි ගමන් කරන්නේ පහසු පාරේ. හැබැයි පහසු පාර ගමන් කරන්න බැරි නම්, පහසු පාර වහලා නම් අපි අපහසුවෙන් හරි අර අපහසු පාරේ ගමන් කරනවා. ඒ වගේ තමයි මෙතන. දැන් මෙතන AB කියන ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙන්නේ. එහෙනම් AB හරහා ධාරාවක් ගමන් කරන්න බෑ. එහෙනම් අපහසුයෙන් හරි මේ ප්‍රතිරෝධය හරහා මෙතන ධාරාවක් ගමන් කරනවා. ඒ කියන්නේ මෙතන මෙහෙම Q හරහා ධාරාවක් ගමන් කරනවා. Q හරහා ධාරාවක් ගමන කරනවා. එහෙනම් Q හරහා ධාරාවක් ගමන් කරනවා නම් Q බල්බය දැල් වේ. එහෙනම් Q බල්බය දැල් වේ. දැන් මම B කියන ස්විච් එක ඔන් කරනවා. ඒ කියන්නේ A ස්විච් එක off, A ස්විච් එක off, B ස්විච් එක on. දැන් බලන්න මෙතන පහසු පාරකුත් තියෙනවා, අපහසු පාරකුත් තියෙනවා. ඒ පාරවල් දෙකම තියෙනවා නම් අපි යන්නේ පහසු පාරේ. එහෙනම් මෙතන මේ Q හරහා ධාරාවක් ගමන් කරන්නේ. මෙතන B හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. Q හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. B හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. මේ බලන්න ධාරාව ගමන් කරන මාර්ගය. ඔන්න ඔහොම. මේ ධාරාව ගමන් කරන මාර්ගය. එහෙනම් Q හරහා ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් Q බල්බය නොදැල් වේ. Q බල්බය නොදැල් වේ. ඊළඟට මම B ස්විච් එක ඕෆ් කරලා A ස්විච් එක ඔන් කරනවා. ඒ කියන්නේ A ස්විච් එක on, B ස්විච් එක off. බලන්න මෙතන A හරහා ධාරාව යනවා. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරන්නේ. ඒ කියන්නේ Q හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරහා ධාරාවක් ගමන් කරන්නේ A හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. Q හරහා ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් Q බල්බය නොදැල් වේ. Q බල්බය නොදැල් වේ. ඊළඟට මම AB කියන ස්විච් දෙකම ඔන් කරනවා. AB කියන
ස්විච් දෙකම ඔන් කරනවා. බලන්න. එතකොට මේ A හරහා ධාරාව යන්නත් පුළුවන්, B හරහා ධාරාව යන්නත් පුළුවන්. A හරහා B හරහා ඒ දෙකම හරහා පහසුවෙන් ධාරාව ගමන් කරන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ Q බල්බය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. එහෙනම් Q බල්බය නොදැල් වේ. දැන් මේ බලන්න O ගේට් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙනකොට A B කියන දෙකම බිඳුව අවස්ථාවේදී පමණයි Q කියන අවස්ථාව එක වෙන්නේ. අනිත් සෑම අවස්ථාවේදීම Q බිඳුව වෙනවා. එතකොට මේ තියෙන්නේ නෝද්වාරයේ සත්‍යතා වගුව. අපි නෝද්වාරයේ තාර්කික ద్వාරය ඇන්දොත් මෙහෙමයි. නෝද්වාරයේ තාර්කික ద్వාරය මෙන්න මෙහෙම අඳින්නේ. මෙතන පොඩි බෝලයක් වගේ අඳිනවා. A B මෙතන Q. අපි බූලියානු එක්ස්ප්‍රෙෂන් එක ලිව්වොත් Q සමානයි A plus B bar. ඒ කියන්නේ not gate. no. not කියන එක තමයි අපි මේ ලියන්නේ. මේ තියෙන්නේ no gate එකේ බූලියානු ප්‍රකාශනය. මේ තියෙන්නේ no gate එකේ සත්‍යතා වගුව. මේ no gate එකේ තාර්කික ద్వාරය. මේ තියෙන්නේ no gate එකේ බූලියානු ප්‍රකාශනය. දැන් අපි ගත්තේ මේක ඉන්පුට් දෙකක්නේ. අපි ඉන්පුට් 3ක් අරගෙන බලමු. ඉන්පුට් 3ක් ගන්නවා. ඔන්න නෝද්වාරයේ ඉන්පුට් 3ක් ගන්නවා. A B C Q කියලා අවුට්පුට් එකක් තියෙනවා. එතකොට අපි දන්නවා මේක අපි දාගන්න මේකෙදි මුලින්ම එන්නේ 0.4යි. අපි මේ ගන්න හැටි කලින් වීඩියෝ එකේදී කතා කරා. ඒක නිසා මේකෙදි කතා කරන්නේ නැහැ. එකේවා 4යි. 0.2යි, එකේවා 2යි, 0.2යි, එකේවා 2යි. 0යි 1යි, 0යි 1යි, 0යි 1යි, 0යි 1යි. එහෙනම් නෝද්වාරයේදී මේකේ බල්බ් එක දැල් වෙන්නේ මේ අවස්ථා තුනම බිඳුව තියෙනකොට විතරයි බල්බ් එක දැල් වෙන්නේ. අනිත් අවස්ථා හැම එකේදීම බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම බල්බ් එක ඕෆ් වෙලා තියෙන්නේ. එතකොට මේකේ තාර්කික ద్వාරය ඇන්දොත් අපිට මෙහෙම අඳින්න පුළුවන්. A B C මෙතන Q. අපිට බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන් Q සමානයි A plus B plus C වල බා 1. මේ තියෙන්නේ සත්‍යතා වගුව, මේ තියෙන්නේ තාර්කික ద్వාරය, මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශනය. හරි. දැන් අපි නෝද්වාරය ගැනනේ කතා කරේ. අපි ඊළඟට කතා කරමු NAND ద్వාරය ගැන. ඊළඟට අපි කතා කරමු NAND ద్వාරය ගැන. NAND ద్వාරය. NAND ద్వාරය කතා කරොත් අපි ඒකේ මුලින්ම විද්‍යුත් පරිපථය අඳිමු. විද්‍යුත් පරිපථය අඳිනකොට මෙතන A කියලා ස්විච් එකක් තියෙනවා. මෙතන B කියලා ස්විච් එකක් තියෙනවා. මෙතන R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන Q කියලා බල්බ් එකක් තියෙනවා. එතකොට ඉන්පුට් දෙකයි A B කියලා අවුට්පුට් එකයි. අපි බලමු ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙනකොට. ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙනකොට අපි දන්නවා මෙතන ස්විච් දෙකම ඕෆ්. එහෙනම් ඕෆ් වෙලා තියෙනකොට මේ හරහා AB හරහා ධාරාවක් යන්න බෑ. ඒක නිසා මේ R හරහා යනවා. අමාරුවෙන් හරි මේ බාධාවක්
ප්‍රතිරෝධය කියන්නේ ධාරාව ගමන් කිරීමට බාධාවක්. ඒ බාධාව තිබ්බත් අපි මේ හරහා ධාරාව ගමන් කරන්න බැරි නිසා මේ හරහා ධාරාව ගමන් කරනවා. ඒ කියන්නේ Q හරහා ධාරාව ගමන් කරනවා. Q හරහා ධාරාව ගමන් කරනවා නම් අපි කියනවා Q බල්බය දැල් වේ. Q බල්බය දැල් වේ. ඊළඟට අපි කියනවා B එක on කරනවා. B switch එක අපි on කරනවා. A off, B switch එක on. එතකොට බලන්න මෙතන ඒක off නිසා මෙතන මේ හරහා ධාරාව ගමන් කරන්න බෑ. ඒ අවස්ථාවේදීත් මේ R හරහා මේ බලන්න මේ ගමන් කරන මාර්ගය ඔන්න ඔහොම තමයි ධාරාව ගමන් කරන්නේ. මෙන්න මේ මාර්ගයේ තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට එහෙනම් Q හරහා ධාරාවක් ගමන් කරනවා. එහෙනම් Q බල්බය දැල් වේ. ඊළඟට මම මේ B ස්විච් එක ඕෆ් කරලා A ස්විච් එක on කරනවා. B ස්විච් එක ඕෆ්, A ස්විච් එක on. දැන් එහෙනම් ධාරාව AB හරහා යන්න බෑ. හේතුව B එක ඕෆ් වෙලා තියෙන නිසා. එහෙනම් ධාරාව මෙන්න මේ ප්‍රතිරෝධය හරහා ගිහින් බල්බය හරහා ධාරාව ගමන් කරනවා. බල්බය හරහා ධාරාව ගමන් කරනවා. එහෙනම් බල්බය හරහා ධාරාව ගමන් කරනවා නම් බල්බය දැල් වේ. ඊළඟට අපි මේ ස්විච් දෙකම on කරනවා. දැන් මේ ස්විච් දෙකම on කරනකොට AB හරහා ධාරාවක් ගමන් කරනවා. එහෙනම් AB හරහා ධාරාව ගමන් කරන්න පුළුවන් නම් මේ බාධාව හරහා ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරන්නේ නැහැ. ඇයි යාට පහසු පාරක් තියෙනවනේ ධාරාවට ගමන් කරන්න. එතකොට මෙන්න මේ AB හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. ඒ කියන්නේ AB හරහා තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට Q හරහා ධාරාවක් ගමන් කරන්නේ නැහැ මේ අවස්ථාවේදී. එහෙනම් ස්විච් දෙකම on වෙලා තියෙනකොට Q බල්බය ඕෆ් වෙලා තියෙනවා. Q බල්බය ඕෆ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ NAND ගේට් එක. මේ NAND ගේට් එකේ සත්‍යතා වගුව. එතකොට අපි NAND ගේට් එකේ තාර්කික ద్వාරය සංකේතය ඇන්දොත් මෙහෙම AND එකේ not වෙනවා. බලන්න A B මේක Q. එතකොට බූලියානු ප්‍රකාශනය අපි ලියුවොත් Q සමානයි A.B bar. A.B bar. මේ තියෙන්නේ NAND ගේට් එකේ සත්‍යතා වගුව. මේ තියෙන්නේ සංකේතය නැත්නම් තාර්කික ద్వාරය. මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශනය. හරි. දැන් අපි බැලුවේ මේකේ සංකේත ඉන්පුට් දෙකක් ගැනනේ. අපි මේ NAND ගේට් එකේම ඉන්පුට් තුනක් ගැන කතා කරමු. අපි ඉන්පුට් ගන්නවා A, B, C, Q කියලා ඉන්පුට් තුනක් ගන්නවා. එතකොට අපි මේක වගුව පුරව ගන්නවා. A 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 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 0.1යි. හරි. එතකොට කොහොමද අවුට්පුට් එක එන්නේ? මේකෙදි අවුට්පුට් එක එන්නේ අපි දන්නවා මේ Q එකේ අවුට්පුට් එක එන්නේ මෙන්න මේ ස්විච් තුනම on වෙලා තියෙනකොට ස්විච් තුනම on වෙලා තියෙනකොට බල්බ් එක දැල් වෙන්නේ නැහැ. අනිත් හැම අවස්ථාවකදීම බල්බ් එක දැල් වෙනවා. අනිත් හැම අවස්ථාවකදීම බල්බ් එක දැල් වෙනවා. ස්විච් තුනම ඔෆ් වෙලා on එකේ තියෙනකොට විතරයි බල්බ් එක දැල් වෙන්නේ නැත්තේ. එතකොට මේකේ තාර්කික ద్వාරය ඇන්දොත් අපි A, B, C මෙතන Q. බූලියානු එක්ස්ප්‍රෙෂන් එක ලියුවොත් Q සමානයි A.B.C bar. ඔන්න ඕක තමයි NAND
ගේට් එකේ නැන් ద్వාරයේ අවුට් ඉන්පුට් තුනක් තියෙනකොට මේ තියෙන සත්‍යතා වගුව, මේ තියෙන්නේ තාර්කික ద్వාරය, මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශනය. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරා සංයුක්ත තාර්කික ద్వාර ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ තාර්කික ద్వාර පිළිබඳ ගැටලු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.